Hi guys, ඉතින් කොහොමද ඉතින් ඔයගොල්ලෝ මේ අදත් එකතු වෙලා ඉන්නේ SL Promote Technique channel එකෙන් ගෙන තවත් එක brand new video එකක් එක්ක. ඉතින් අද මම ඔයගොල්ලන්ට ගෙනාවා මෙන්න මේ Flowcoma K7 කියන live streaming bracket එක ගැන. ඒ කියන්නේ මේක selfie stick එකක්. හරි එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේකේ unboxing and review එක කියලා. හරි ඉතින් අපි බලමු මේකේ බොක්ස් එකේ වටේ මොනවද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. උඩින් මේගොල්ලෝගේ බ්‍රෑන්ඩ් එක ගහලා තිනවා Flowcoma කියලා. ඊට පස්සේ live streaming bracket කියලා ගහලා තිනවා. එතනින් මෙතනට ඕනට පේනවද දන්නේ නැහැ. එතනින් ගහලා තිනවා බලා ගන්න පුළුවන් සෙන්ටිමීටර් 110ක් කියලා. ඒ කියන්නේ මේකේ උපරිම උස සෙන්ටිමීටර් 110ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මීටරය සෙන්ටිමීටර් 10ක්. ඊට පස්සේ අපේ සෙල්ෆි ස්ටික් එකේ ෆොටෝ එකක් බලා ගන්න පුළුවන්. පහලින් ගාලා තියෙනවා live K7 කියලා මේක බ්‍රෑන්ඩ් එක. ඒ කියන්නේ මොඩල් එක මේකේ. ඊපස්සේ මෙතනිනුත් ගහලා තියෙනවා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් one hand operation කියලා rotation කරන්න පුළුවන් මේක 360. ඒ වගේම ස්ටේබලයිසින් එක හොඳයි කියලා මේක ගහලා තිනවා. ඊට පස්සේ බොක්ස් එකේ පැත්තෙත් අපිට බලා ගන්න පුළුවන් අර ෆෝන් එක රඳවන කෑල්ල තිනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනින් ස්ටෑන්ඩ් එක. ඊට පස්සේ මේකේ අර මම මේක කතා කරන වීඩියෝ එකේදී මේක තමයි බ්ලූටූත් වලට කනෙක්ට් කරන අර පොඩි යුනිට් එක. ඊට පස්සේ මෙතනින් ආයි Flowcoma බ්‍රෑන්ඩ් එක මේ අපේ සෙල්ෆි ස්ටික් එකේ ෆොටෝ එකක්. මෙතන බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට ගහලා තිනවා සිටුේෂන් ස්ටිල්ස් එක මම පොඩ්ඩක් ලං කරලා පෙන්නන්න. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන මොඩල් එක live K7 කියලා ගහලා තිනවා. ලෙන්ත් එක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සෙන්ටිමීටර් 110ක් කියලා මේක ගහලා තිනවා. ඒ වගේම මේකේ මෙටල් ගහලා තිනවා මේකේ ස්ටීල් සහ ABS ප්ලාස්ටික් එක. මේකේ weight එක විදියට බලා ගන්න පුළුවන් ග්‍රෑම් 171ක් තියෙනවා ග්‍රෑම්. ඒ වගේම නම්බර් 8 ඒවා ටිකක් තියෙනවා. මෙතනිනුත් තව මේවා ටිකක් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ බොක්ස් එකේ මේ පැත්තේ බලා ගන්න පුළුවන් වෙන්නේ අපි කලින් පැත්තේ බලපුවා තමයි. අපි එහෙනම් ටක් ගාලා මේක අන්බොක්ස් කරමු. ඔයගොල්ලන්ට මෙන්න මෙතන මේ උඩ මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට මේක අන්බොක්ස් කරන්න පුළුවන්. දැන් මම අන්බොක්ස් කරගන්න. හොඳ පැකින් එකක් ඇවිල්ලා තිනවා මේ බොක්ස් එකේ කාඩ්බෝඩ් එක උනත් හොඳ හයිය කාඩ්බෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඇතුලේ දෙකක් තියෙනවා. අපි මුලින් මෙන්න මේක ගමු. හරි. මේ තියෙන්නේ මේකේ යූසර් මැනුවල් එක. පුළුවන් ගොඩක් දේවල් මේකෙත් තියෙනවා. මේකත් ඕන ඕගොල්ලන්ට කියවන්න පුළුවන්. මේක පැත්තෙන් තියාගන්න. හරි ඊට පස්සේ අපි ගමු අපේ සෙල්ෆි ස්ටික් එක. මේක නම් මාර පැක් කරලා තියෙනවා ගාස් නියමෙටම. හරි අපි මෙන්න මෙතනින් මේක ගමු එළියට. මේක අපි අරින් තියාගමු. හරි මේ තියෙන අපේ සෙල්ෆි ස්ටික් හොඳ weight එකක් දැනෙනවා අතට. ඔන්න බලා ගන්න පුළුවන් මෙතනින් මම අර කතා කරපු යුනිට් එක තියෙනවා. අපි මේක ගමු බලන්න. මේ තින්නේ යුනිට් එක. හරි. දැන් අපි මේකේ විස්තර ටිකක් කතා කරමු. මේක ගත්තොත් guys මේකේ ඔයගොල්ලන්ට ස්ටෑන්ඩ් එක වෙනම බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් මේක මේ විදිහට ඈඩ් කරලා ඔයගොල්ලන්ට ඒක හදා ගන්න පුළුවන්. මේක තමයි මේකේ ස්ටෑන්ඩ් එක බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ විදිහට වගේම මේක අර සෙල්ෆි ස්ටික් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ආයෙ මෙන්න මේ විදිහට අකුලලා අපිට මෙහෙම කරලා පෙන්නන්න. හරි. මම එහෙම කරේ එතකොට ඕගොල්ලන්ට ගාන්න පේන හින්දා. ඒ වගේම ගත්තොත් මේකේ මේ මෙතන තියෙන ෆෝන් එක රඳවන කෑල්ල ෆෝන් හෝල්ඩර් එක බලා ගන්න පුළුවන්. මේ තියෙන ෆෝන් හෝල්ඩර් එක.
මේකේ මෙන්න මේ කැලේ දෙක මේව කළා තමයි ෆෝන් එක හෝල්ඩ් කරන්න තියෙන්නේ මේ විදිහට. ඊට පස්සේ ගත්තොත් මෙතනින් තියෙනවා මේක මෙහෙම කරගන්න පුළුවන් එක. මේ කරකවලා. ඊපස්සේ මේක දික් කරන්න පුළුවන් guys. මේ විදිහට ඇදලා ඕගොල්ලන්ට මේක දික් කරන්න පුළුවන්. ඉතින් දැන් දික්ම වුණා. දික්ම නෙමෙයි තවත් මේක දික් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒත් මේක ආයෙ අප්ලෝඩ් කරමු. හරි. දැන් මම ඕගොල්ලන්ට පෙන්නන්න යන්නේ මෙන්න මේ යුනිට් එකේ කතාව. අපි මේක ගමුකෝ එළියට. මේක පැත්තකින් තියන්න. මේ තියෙන්නේ මේකට එන බ්ලූටූත් යුනිට් එක. මේක මෙන්න මේ විදිහට ලෝන් ප්‍රෙස් කරන් හිටියාම ඔන්න බලා ගන්න පුළුවන් ලයිට් ඉන්ඩිකේටර් එක ඉන්ඩිකේට් කරනවා. ඊපස්සේ මේක එකපාරක් එබ්බම ෆොටෝ වදිනවා. ඊපස්සේ මෙහෙම දෙපාරක් ඔබුවාම දෙපාරක් එබුවාම වීඩියෝ වෙනවා. මේක ඔහොම ලොන්ග් ප්‍රෙස් කරන් හිටියාම ඔෆ් වෙනවා. දැක්කනේ guys. ලොන්ග්ම ප්‍රෙස් කරන් ඉන්න ඕනේ. මේකේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ බ්ලූටූත් පෙයාරින් එක එන්නේ සෙල්ෆ් ෆ්‍රී කියලා. මම කියන්න ඕගොල්ලන්ට මේකේ එන්නේ guys selfie ඒ කියන්නේ SELFIE එහෙම තමයි මේකේ පෙයාරින් එකේ එන්නේ. බ්ලූටූත් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම දැන් ඔයගොල්ලන්ට ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාලා පෙන්නන්නම්. හරි අපි එහෙනම් දැන් යමු මේකේ ස්ක්‍රීන් රෙකෝඩ් එක බලන්න. එක්කනේ වීඩියෝ වෙනවා. හරි ඔන්න දැන් මම සෙල්ෆි ස්ටික් එකේ තියෙන බ්ලූටූත් යුනිට් එක ඕන් කරලා තින්නේ. මම ඔයගොල්ලන්ට වීඩියෝ එකේ පෙන්වන එක. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඔයගොල්ලෝ Google එකට Google එක ගිහින් ඕන් කරගන්න. ඊට පස්සේ පොඩ්ඩ වෙලාවක් මේ තියෙන guys මෙන්න මෙතන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් උඩින්ම selfie කියලා එකක් තියෙනවා. ඒක මෙන්න මේ විදිහට ඔබන්න. පෙයාරින් වෙනවා ඊට පස්සේ බලා ගන්න පුළුවන්. දැන් මේක කනෙක්ට් වෙලා තින්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ අන්න guys ආය ඔෆ් වුණා. කනෙක්ටඩ් මේක කනෙක්ට් වෙලා තින්නේ. බලා ගන්න පුළුවන් බැටරි හෙල්ත් එක තියෙනවා මේකේ 99% බැටරි හෙල්ත් එක තියෙනවා. බැටරි හෙල්ත් එකත් පෙන්නනවා. මේ කනෙක්ට් වුණාට පස්සේ ඕගොල්ලන්ට ලයිට් ඉන්ඩිකේටර් එක පෙන්වන්නේ නැහැ. ලයිට් ඉන්ඩිකේටර් එක ඕෆ් වෙනවා. හරි අපි දැන් මේකේ ෆොටෝ හා වීඩියෝ වැදෙනවද කියලා බලමු. ඔන්න මම දැන් මගේ ෆොටෝ මේක ඔන් කරගත්තා. හරි ඔන්න දැන් මම වීඩියෝ වෙන්න දානවා. guys දැක්කනේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒක ටිකක් වෙලා ලෝන් ප්‍රෙස් කරන් හිටියාම වීඩියෝ වෙනවා. හරි. දැන් මම පෙන්නන්නම් මේක මොකද්ද ෆොටෝ වදින විදිය. දැක්කනේ guys ෆොටෝත් වදිනවා. මම ආයෙ පෙන්නන්න ඕන වීඩියෝ වෙන විදිය මෙන්න මේ විදියට ලෝන් ප්‍රෙස් කරන් හිටියාම දැක්කනේ වීඩියෝ වෙනවා. ආයෙ ලෝන් ප්‍රෙස් කරා. හරි. දැක්කනේ guys ඔන්න ඔය විදියට තමයි ඉතින් ඕක වෙන්නේ. අපි එහෙනම් ආයි යමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් මේ තියෙන්නේ අද අපි කතා කරපු සෙල්ෆි ස්ටික් එක. ඉතින් මේක ගැන මොකද හිතෙන්නේ කියලා ඔයගොල්ලෝ පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. හරි තාමත් වීඩියෝ එකට ලයික් එකක් දැම්මේ නැත්නම් දැම්ම ලයික් එකකුත් දාන්න වීඩියෝ එකට. එහෙනම් අදට ගිහින් එන්නම් මම SL Promote Technique